විභව තණ්හාව මොකක්ද කියලා අහනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. භව දෘෂ්ටිය, විභව දෘෂ්ටිය කියලා දෙකක් තියෙනවා. ඒක සාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය කියන දෙක තමයි ඔය භව දෘෂ්ටිය, විභව දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ කියන්නේ භව කියලා කියන්නේ ස්ථිර සදාකාලික බවක් තියෙනවා. විභව කියලා කියන්නේ ස්ථිර සදාකාලික බව නැහැ. දෘෂ්ටිය ගැන කියන්නේ. භව දෘෂ්ටිය කියලා කියන්නේ ඒක හැමදාම තියෙනවා. මෙතන මේකෙන් නම් එහෙම මිදීමක් නැහැ. මේක හැමදාම තියෙනවා. ස්ථිරයි සදාකාලිකයි. විභව කියලා කියන්නේ, විභව දෘෂ්ටිය කියලා කියන්නේ මොනවත්ම නැහැ. මෙතනින් පස්සේ මොකක් වන්නේ. දැන් ඒ දෘෂ්ටියට ආපු කෙනා, භව දෘෂ්ටියට ආපු කෙනා තුළ ඒ දෘෂ්ටිය සමග ඇතිවෙනා වූ තණ්හාව භව තණ්හාව වෙනවා. ඒ විභව දෘෂ්ටියට පැමිණ ඒ දෘෂ්ටියට කැමැත්ත, ඒ දෘෂ්ටියට ආසාවක් කැමැත්ත තිබීම හා ඒට අදාළ ආකාරයට, ඒකට අදාළ ඒ දෘෂ්ටියට අදාළ ආකාරයට තණ්හාවක් උපදිනවා නම්, තියෙනවා නම් ඒක විභව තණ්හාව වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඒ දෘෂ්ටියට අදාළව අය හිතනවා, කල්පනා කරනවා, දකිනවා, ලෝකේ දකිනවා, ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒවා කරන්නේ ඒ ඉදිරියට අදාළව කැමැත්තක් ඇති කරගෙන. ඒ වගේම තමයි කාම භව, රූප භව, අරූප භව එහෙම කියලා තියෙනවා. ඒක වෙනම දෙයක්. මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් භව තණ්හාව, විභව තණ්හාව. භව, විභව. ඒ කියලා කියන්නේ පවත්තන. භව කියලා කියන්නේ පවතින, පවත්තන. විභව කියලා කියන්නේ නොපවත්තන. අපි හිතමු මේ වගේ දෙයක්. දැන් මේවා ඔක්කොම මේ අර වෙන වෙනම අපි එහෙම ගොරෝසුර බෙදලා ගන්න ඕනේ නැහැ. අපි හිතමු මේ වගේ දෙයක්. ඒ තමයි මොන කෙනෙක් ඉඳගෙන ඉන්නකොට ඉස්සරහින් යනවා ඊටම ලස්සන ගෑනු ළමෙක්. එතකොට ඒ මොහොතේ දැක්ක සැනින් ඇති වෙන ඒ පිය බවට, පිය ස්වરૂපයට, ඒක ඒ සැනින් දකින්නකොටම ඇති වෙන ඒ ප්‍රිය බව කෙරෙහි එයාට ඇති වෙනවා ආසාවක්. ඒක කාම තණ්හාව. ඒක කාම තණ්හාව. ඒ වගේම තමයි ඒක ආයයි කෙනෙක් බලන්න, දකින්න, එහෙම නැත්නම් ඒක පවත්වන්න ඒ ආසාව තියෙනවා. ඒක භව තණ්හාව වෙනවා. එහෙම නැත්නම් එයාටම අනේ දකින්න නැත්තම් කියන ඒ කැමැත්ත තියෙනවා නම්, පේන්නේ නැත්තම් හොඳයි කියන ඒ කැමැත්ත තියෙනවා නම් ඒක විභව තණ්හාව වෙනවා. මේක තේරුම් ගන්න ඕනේ මේ වගේ දෙයකින්. ඒ තමයි රහතන් වහන්සේට තමන්ගේ ඇස් ඉදිරියෙන්, තමන්ගේ ඇස් ඉදිරියේ අපි තුම ඒ ජනපද කල්යාණි ගියා කියලා හිතමුකෝ අපි. දැකීමෙන් කැමැත්ත උපදින්නෙත් නැහැ. ආයෙ දකින්න ඕනේ කියලා කැමැත්ත ඇති වෙන්නෙත් නැහැ. අනේ දකින්නත් එපා කියලා එහෙම කැමැත්තක් ඇති වෙන්නෙත් නැහැ. එතකොට අර ඒ මොහොතේ දැකීමෙන් ඇතිවෙන ආසාව, කාම තණ්හාව ආයෙත් දකින්න ඕනේ කියනවා නම් ඒක භව තණ්හාව. දකින්න ඕනේ නැහැ කියලා අනේ කැමැත්තක් තියෙනවා නම් ඒක විභව තණ්හාව වෙනවා. ඒ යන දකින්න ඕනේ නැහැ කියන ඒ කැමැත්තත් එක තමයි ඉතින් නැගිටලා යන්නේ. හැබැයි රහතන් වහන්සේට ওই තුනම නැති නිසා ඒ මොහොතෙත් නෑ, දැක්කත් එකයි නොදැක්කත් එකයි තමන් නිශ්ශබ්දව ඉන්නවා.
ඒකට හේතුව තමයි කාම තණ්හාව ප්‍රහාණය කරලා, භව තණ්හාව ප්‍රහාණය කරලා, විභව තණ්හාව ප්‍රහාණය කරලා. බුදුරජාණන් වහන්සේ ඉදිරියට එනවා නාලාගිරියට. ජීවිතේ බේර ගන්න ඕන කියලා කී දෙනෙක් පැනලා දිව්වද? නමුත් භාග්‍යතුන් වහන්සේ පැනලා දිව්වේ නෑ. ඇයි? මේව පවත්වන්න ඕන කියලා කැමැත්තක් නෑ. නොපවත්වන්න ඕන කියලා කැමැත්තකුත් නෑ. ඇස් ඉස්සරහට එනවා. හැබැයි ඒ කාරණේ කිසිම ඇලීමක් හෝ එහෙම නැත්තම් කැමැත්තක් හෝ ඒ මොනවත්ම නැහැ. ඒ නිසා අර ඒ මොහොතේම Taman තුල උපදින දෙයක් එක්ක අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විදිහට තියෙනවා. සාමාන්‍යයෙන් සසරගත සත්‍යය තුළ තියෙන දෙයක් ඒක. ඒක මේ කවුද? ඉපදුන දරුවන්ගේ පවා තියෙනවා. ඒ මොහොතේම ඇලෙනවා, ආයෙත් ඕනේ කියලා හඬනවා, එහෙම නැත්නම් එපා කියලා තඬනවා. ඔය තණ්හාව ওই විදිහට තියෙද්දි තමයි ඔය හැමදේම වෙන්නේ. හරි, මම හිතන්නේ මේ ප්‍රශ්නේ උත්තරේ ඇති. ඒ කාරණේ ගැන පින්වතුන්ට පැහැදිලි බවක් නැත්නම් ආයෙත් අහන්න. හොඳයි, මම හිතන්නේ අද දවසේ කාලික්ම වගිලා තියෙනවා. ඊළඟ ප්‍රශ්න අපි අනේ සතිය බලමු. භව තණ්හාව ගැන, විභව තණ්හාව ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි වගේ කෙනෙක් තමයි දිගින් දිගටම මේ මැසේජ් දාලා තියෙන්නේ. ගිහි ජීවිතයේදී නිවසේ සුද්ධ කරන කටයුතු වලදී සතුන් මිය යාම අකුසල් වේද? චේතනාත්මකව දුෂ්ට සිත උපදවාගෙන යමක් සතුන්ට හානි කරනවාද, ඝාතනය කරනවාද, ඒක අකුසලයක් වෙනවා. එහෙම නැත්තම් ඒ කරන කාර්යය තුළින් ඒක අකුසලයක් වෙන්නේ නැහැ. ගමන් කරද්දිත් අපිට ඉතින් මේ පුළුවන් තරම් බේරන්න ඕනේ. පුළුවන් තරම් බේරන්න මානසික අනුකම්පාව ඇති කරගන්න. නමුත් කටයුත්තක් කරගෙන යද්දී එහෙම දෙයක් වෙන්න පුළුවන්. නමුත් හානි කරන චේතනාවක් නැත්තම්, හිංසා කරන චේතනාවක් නැත්තම්, ඒ වගේම ඝාතන චේතනාවක් නැත්තම් ඒක අකුසලයක් නෙවෙයි. හැබැයි අනුකම්පාව උපදවාගෙන කරන දේ කරන්න. හොඳයි, මම හිතන්නේ අද දවසේ අපි ධර්ම සාකච්ඡාවට ගත කාලය ඇති. කවුරුත් හොඳින් ධර්මයේ හැසිරෙන්න, නිවැරදිව ධර්මයේ හැසිරෙන්න, කුසලින් වැඩෙන්න, නිවනින්ම සැනසෙන්න හැම දිනකටම ආසනාව උදා වේවා. ත්වන් සරණයි.